ඉගෙන ගන්න. ඕකේ. කියන්න අර කියන්න. රීඩින් වල දැන් ඔය fill in the blank වල තියෙනවනේ ඔය the however හ්ම්. despite ඔන්න ඔය වගේ දේවල් හ්ම්. therefore හ්ම්. අන්න ඒ වගේ දැන් තියෙනවනේ. එතකොට හ්ම්. ඒවල ඒ ග්‍රැමර් මට ඇත්තටම දැන් ඒ කාලේ ඉස්කෝලේ කාලේ ඉගෙනගත්ත ඉංග්‍රීසි හ්ම්. ඒවා මතක නෑ. ඔව්. ඒකයි ඉස්කෝලේ කාලේ ආ, ඩිස්පයිට් එහෙම ඉගෙන ගත්තේ නෑ මං හිතන්නේ මට මතක නෑ තියෙන්නේ. නෑ ඇත්තටම ඒ සිංහල කාලේ රෙන්ෆෝස් ඇත්තටම වගේ තමයි ඉගෙන ගත්තේ. ඔව් ඇත්තටම ඉස්කෝලේ නම් මං ඉස්කෝලේ යන කාලේ මං ඇත්තටම මේ බොඩි ඉස්කෝලේකට ගියේ. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නෑ ඉස්කෝලේ නම්. හ්ම්. ඔය හ්ම්. ක්ලාස් එකකට ගිහිල්ලා ඉගෙන හ්ම්. ගත්ත මිසක් ඉස්කෝලේ නම් හ්ම්. ඉංග්‍රීසි කියන දේ ඉගෙන ගත්තම නෑ. හ්ම්. මම කැම්පස් එකේ නම් ඉංග්‍රීසි ටිකක් ඉතින් ඉගෙන ගත්තා. ඉංග්‍රීසි හ්ම්. මීඩියම් තිබුණේ. ඒ වුණාට කැම්පස් එකේ අර ස්පෙસિෆික් ඒරියා එකක් විතරයි ඉගෙන ගන්න අපි දැන්. දැන් මාකටිං මැනේජ්මන්ට් කිව්වොත් ඒ මැනේජ්මන්ට් එකට අදාළ ඒ වොකැබියලරිස් තමයි යූස් කරන්නේ. හ්ම්. අන්න අර ඒක සීන් එකනේ. ඒ කියන්නේ දැන් ඔව්. ඔයාගේ ඩිග්‍රියට රිලෙවන්ට් වෙන vocab එකක් තියෙනවා. ඒ ටික තමයි ආයි ඒ පාවිච්චි වෙන්නේ. ඊට ඒ අමතරව ටික තමයි මම දන්නේ. ඊට අමතරව දන්නේ ඉතින් අර අපි ඩේ ටු ඩේ අපි කතා කරන වචන ටිකක් දන්නවා ඉන්න කට්ටියත් එක්ක. ඔය හ්ම්. සරල වචන තියෙන ඉතින් අපි ඩේ ටු ඩේ ඒකට ඒක අර ඒකට රසික ඇකඩමි ඇත්තනවා. ඒකට රසික තියෙන ඇත්තටම අපේ ඔළුවට දෙන්න ඕනේ ට්‍රේන් එකක්. ඒ කියන්නේ අපේ ඔළුවට ඔව්. පුරුද්දක් කරන්න ඕනේ. අපි දකින්න හැම දෙයක් ගැනම කතා කරන්න අපිට අපි දෙයක් කායකක් ගැන කායක දැක්ක ගමන් අපිට මතක් වෙනවා ට්‍රංක් එක, බූට් එක, එතකොට ලයිට්ස්, ෆ්ලෑෂ් ලයිට්ස් ඔය ඔව්. ඔය කියන vocab එක මතක් වෙලා අපිට කතා කරන්න හැදෙන්න ඕන ඔළුව. ෆ්‍රී වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ කියන්නේ අපි ඉඳලා නැහැ අපි සිටුේෂන් එකේ අපි ඉංග්‍රීසි කියන එක ටච් එක හොඳට දාගෙන නැහැ ඔළුවට. ඒ අඩුව ෆිල් කරන්න හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. හරි. ඔව්. දැන් කොච්චර ඉංග්‍රීසි පුළුවන් කියලා කිව්වත් ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් ටොපික් එකක් තියෙනවා. මම එදා ඔයාට රසිකට කතා කරපු පළවෙනි දවසේම කිව්වනේ රසික ඔයාට පුළුවන් දෙකක් තියෙනවා. ඒ ටික තමයි ඔයා කියන්නේ. ඊට ඔව්. අමතරව අමාරුයි කියලා. ඔයා දැන් ওই ඔව්. කතාවනේ මට කිව්වේ ආයේ. දැන් ඔව්. මම ඔයාලට එදා මම ඔයත් එක්ක කතා කරන් පස්සේ විනාඩි ගාණක් ඔව්. මම කිව්වා රසික ඔව්. ඔයාගේ අවුල තියෙන්නේ මෙන්න මේක. ඔයාට මට තියෙන්නේ ඒක තමයි. ඒ තමයි කියන්නේ ඔයාට ඇත්තටම කිව්වොත් මට අර ප්ලෑන් කරලා කතා කරන සෙට් එකක් වගේ අන්න එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. ඔයාට ප්ලෑන් අර හැම කරලා හදාන්න පුළුවන් සිටුේෂන් දැක්ක එකටම ගමන් ඔව්. හදාගන්න අමාරුයි. ඔව් අන්න එහෙම සීන් අන්න එකක් ඒක තියෙනවා සීන් මේ එක හරි. ඒක අර තමයි ගොඩක් ඒ ඒක වෙන්නේ. ඔය යූස් එතකොට කරන මේ රසික මෙහෙම කරන්න පුළුවන්. ඉතින් මට ඔක තව ඔප්ෂන්ස් තියෙනවා අපිට. නේද ඔප්ෂන්ස් තියෙනවා. ඔයා දැන් මේ PTA ගොඩ දාගමු ඉස්සෙල්ලා. දාලා අපි ඔව් හිමීට PT එක වැඩක් තමයි කරමු සර්. ඒකට. හරිද? ඔව්. හිමීට අපි ඉස්සරහට වැඩක් කරමු. ඒකට මං ගාව විසඳුම් තියෙන එක බයින්න එපා. ඔයාට ඒක කරන්න පුළුවන්. මේ අපි කොහොම හරි ඔක දැන් ඔන්න මගේ හිටියා මේ මගේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් හොඳ ෆ්‍රෑන්ක් එක හිටපු ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මේ මං කියන්න ඕනේ ෆෝසස් එක මොකක්ද කියලා දවස් කෝල් කරා මට. දවස් 4යි කරේ. දැන් කතා කරනවා කෝල්ස් ගන්නවා දවසට දෙකක් විතර. ඉතින් හ්ම් හ්ම්. අන්න ඒක ඒ කියන්නේ ඒ தත්ත්වෙට හදන්න ඕනේ රසික. ඒ தත්ත්වයකට ඔව්. එන්න ඕනේ අපි දැන්. ඉංග්‍රීසි වලින්ම ඉංග්‍රීසි කොයිලේ ගියත් ඕනේ තැනක ඉඳන් හිටන් හිටියත් ඉංග්‍රීසි වලින් කතා කරන්න හිතෙන එකක්. ඉස්සර අපිට තිබ්බ හ්ම්. වුණක් අපි ඉස්සර ඔය ක්ලාසස් යන කාලේ අපි යනවා හ්ම්. මේ ඔය සෑන්ඩ් පාක් කියන්නේ කොල්ල සෙට් එකක් යනවා යන් එක එක තැන් වල ගියාන් පස්සේ අපි කඩ්ඩ කතා කරනවා දැක්කොත් සුද්දියෙක් හරි කවුරු හරි ඉංග්‍රීසි කතා කරන අපි ගිහිල්ලා කතා කරනවා අර ඒක ඉන්ට්‍රස්ට් කරගන්නවා ඒක නිකන් ලයිෆ් එකේ පාර්ට් එකක් කරගන්නවා ඒ කරන් පස්සේ අපට ආයේ පොතේ තියෙන ටික විතරක් මතක් වෙන්නේ නැහැ ඒක එන්ජොයි කරන් යන්නේ ඒක එන්ජොයි කර කර යනවා එතකොට අර අපේ ස්ට්‍රෙස් එක නැති වෙනවා මොකද බ්‍රේන්ස් දෙකක්නේ දැන් ඔයාගේ ඔළුවේ හ්ම්. එක කොටසක් තියෙනවා පොතේ තියෙන ටික හිර වෙච්ච ඊට පස්සේ තව ඔව්. කොටසක් තියෙනවා සිංහල තියෙන ඔය දෙක ඔව්. හැමදාම ක්ලෑෂ් වෙවි යන්නේ ඔළුවේ බලන්න කොච්චර ඔව්. වදයක්ද කියලා ඔළුවට ඔය වදේ හ්ම්. අයින් කරන්න අපි ඉන්නේ හ්ම්. ඔය වදේ අයින් කරන්න ඕනේ තේරෙනවද ඔය වදේ අයින් කරලා රිලැක්ස් වෙන්න දෙන්න ඕන ඔළුවට මනස රිලැක්ස් වෙනවා කියන්නේම මූණ ඔයාගේ මේ මූණ ටිකක් පැහැපත් වෙලා ඊට පස්සේ ටිකක් තරුණ වෙලා හරි දැන් රසික වයස මගේ වයස ඔයාලට ගෙස් කරන්න බෑනේ ඇත්ත කතාව බෑ ඇත්තටම මං හිතුවේ ඇත්තටම 25ක් වගේ